ඔන්න ආයුබෝවන්. අදත් ඉතින් අප අවටින් හම්බෙන වටිනා කියන ඉතාමත් වටිනා ඖෂධයක් තමයි ඔන්න අදත් ඔයාලට අරගෙන ආවේ. ඉතින් මෙන්න මෙච්චර ලස්සනට මෙන්න මේ විදිහට මල් පිපිච්චි ලුණු වර්ණ ගහක් හම්බ වෙන්නේ ගොඩාක් කලාතුරකින්. ඉතින් ලුණු වර්ණ කියන්නේ මුත්‍රා ගල් වගේ දේවල් වලට හරිම හොඳ ඖෂධයක්. ඉතින් බලන්නකෝ අද ලුණු වර්ණ ගහේ සම්පූර්ණම මල් පිපිලා මල් වලින් වැහිලා තියෙන්නේ. ඉතින් මේකේ ලුණු වර්ණ ගහ ගැන කතා කරනවා නම් මෙන්න මේ විදිහට උස යන හැදෙන ගහක් හම්බෙන්නේ ගොඩාක් කලාතුරකින්. සාමාන්‍යයෙන් මීටර් 3ක් මීටර් 8ක් 10ක් අතර ප්‍රමාණයක් තමයි මේ ලුණු වර්ණ ගහ හැදෙන්නේ. නමුත් මෙන්න මේ වගේ මීටර් 10ක් 15ක් අතර උස තියෙන ලුණු වර්ණ ගහක් ඉතින් ගොඩක් කලාතුරකින් තමයි අපිට දකීමට හම්බ වෙන්නේ. ඉතින් ගොඩක් ලස්සනයි. මුළු ගහ වැහෙන්නම මල් හැදිලා. ඉතින් මේ තමයි ලුණු වර්ණ කොළ. ඉතින් ලුණු වර්ණ ගහේ පොතු මල් එතකොට මුලේ පොතු කොළ ඒ වැනි හැම දෙයක්ම වගේ බෙහෙත් ඖෂධ සඳහා යොදා ගන්න ඉතාමත් වටිනා කියන ගහක් තමයි මේ ලුණු වර්ණ කියන්නේ. ඉතින් ලුණු වර්ණ අප ශරීරයේ ඇතිවන විවිධ රෝග සඳහා ඖෂධයක් වශයෙන් යොදා ගන්න වටිනා කියන ශාකයක්. ඉතින් ලුණු වර්ණ කිව්වහම අපි ඕන කෙනෙක් ගොඩාක්ම දන්නේ මුත්‍රා ගල් දිය කිරීමේ හැකියාවක් මේ ලුණු වර්ණ වලට තියෙනවා කියලා. ඉතින් ඒත් එක්කම තව කියන්න ඕනේ ලුණු වර්ණ වලට ඒ මුත්‍රා ආශ්‍රිත සියලුම රෝග වලට ලුණු වර්ණ මාරම හොඳයි. අක්මා රෝග, ඉදිමුම්, පණු රෝග, අර්සස්, වාත වේදනා අන්න ඒ වගේ රෝග වලට මේ ලුණු වර්ණ ගහේ සිය හැම කොටසක්ම වගේ භාවිතා කරනවා. ඉතින් අද නොපෙන්නම බැරි දර්ශනයක් හින්දා තමයි අද මේ ලුණු වර්ණ ගහ මට ඔයාලට වීඩියෝ එකක් විදිහට අරන් එන්න හිතුනේ. ඉතින් ලුණු වර්ණ දැකලා නැති, ලුණු වර්ණ වල වටිනාකම දන්නේ නැති ඔයාලා වෙනුවෙන් ඔන්න අද අරගෙන ආවේ ලුණු වර්ණ. මං හිතනවා ලුණු වර්ණ ගහක් මේ විදිහට දකින්න නැත්තේ පළවෙනි වතාවට කියලා. එහෙනම් ඉතින් ඔන්න ලුණු වර්ණ ගැන මම දන්න පොඩි දෙයක් ඔයාලට අද කියලා දුන්නා. එහෙනම් වීඩියෝ එක බලලා හොඳයි නම් කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න. ආයෙත් මේ වගේ වටිනා කියන ඖෂධයක් එක්ක අපි හම්බ වෙමු. එහෙනම් ගිහිල්ලා එන්නම්. ඔක්කොටම ජය වේවා.